තව එකක් තියෙනවා මේක වැඩි හිටියන්ට පමණයි හින්දා ඔයාලට කියන්නේ. ඕකනේ ඔයාලත් එක කරන්න බැරි මගුලානේ. හැබැයි මෙහෙමයි. මේක මං කියනවා but මේ එක කවියකවත් තේරුම් මම පැහැදිලි කරන්නේ නැහැ. තම තමාගේ වලත්තකමේ ප්‍රමාණය අනුව තම තමන්ට මේක තේරෙයි. හරිද? කතාව තමයි එක්තරා ගොවි පවුල් දෙකක් තිබුණලු. එක ගොවි පවුලක තරුණ ගොවි බිරිඳක් තරුණ ගොවි සැමියෙක් හිටියා. අනිත් එකේ හිටියේ වයසක මහලු ජෝඩුවක්. කොහොම හරි අනේ මොකක් හරි විපතක් වෙලා අර තරුණ ගොවියා අර පවුලේ තරුණ ගොවියා පිරිමියා මැරෙනවා. දැන් අර මේ පවුලේ තියෙන කුඹුරු වැඩ කටයුතු ටිකත් අරයා අඳේට අඳ ගොවියා කියලා කියන්නේ එයාට දීලා තියෙනවා. එයාට කොටසක් දෙනවා. එයා තමයි අර මහලු ගොවියා තමයි වැඩේ බලාගෙන යන්නේ. මේ මහලු නාකි ගොවියාට හැඟීමක් පහළ වෙනවා මේ තරුණ ගොවි බිරිඳ ගැන. ඌට දැන් එකෙන්ම ගිහින් කියන්නත් බෑනේ. ඒ හින්දා ඌ නංගිව හම්බ වෙන්න ඇවිල්ලා ව්‍යංග්‍යාර්ථයෙන් වෙන කවියක් කියනවා. හොඳට අහගන්න වචන ටික. මම එකක්වත් පැහැදිලි කරන්නේ. ළඟට ගිහින් කියනවා අකලට පුරන් වන කුඹුරක් දකින්නකොට අද අතපය කකියනවා මං වගේ ගොවියෙකුට ආවෙමි කුඹුර අස්වද්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරු මට